ඔන්න යාළුවනේ අද ඔයාලට කියන්න දෙයක් තියෙනවා. සමාජ සත්කාර වැඩපිළිවෙල දැකපු ඥාතියෙක්වත් මේ දන්න කෙනෙක්වත් නෙවෙයි. අපේ වීඩියෝ බලන මේ යාළුවෙක් ආධාරයක් කරලා තියෙන මුදල් වලින් රුපියල් 10000ක ආධාරයක් කරලා තියෙනවා. අපි ඒ සල්ලි වලින් පුංචි දෙයක් කරන්න හිතාන් හිටියා. පුංචි කියන්නේ ඒක පුංචිමත් නෑ. මොකද ඔයාලට මතකද අපි කලින් වීඩියෝ එකක් කරා වංගු 10. එදා අපිට කුණු දාන්න තැනක් එහෙම තිබුණේ නෑ. අද එතන ඩස්බින් ටිකක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒක ගොඩක් වටින වැඩක් කියලා මම හිතනවා. කියන්නේ මේ වීඩියෝ එක දැම්ම කියලා අපිට කවුරු ආධාර දෙන්න එපා. ආධාර බලාගෙන මේ කරන වීඩියෝ එකක් නෙමෙයි. අපිම දෙන්නත් එපා. අපි මේ පළවෙනි ආධාරය මේක මේ බලෙන්ම දීපු කෙනෙක් අපි ගත්තේ. ආධාර දෙන්න එපා වගේම තමයි ඔයාලට එහෙම ආධාර දෙන්න උවමනාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ මේ ප්‍රදේශයේ මේ විදියට මේ දේවල් කරන්න. අපි මේ කරගෙන යන වැඩ ටික ඔයාලත් දිගින් දිගටම කරගෙන යන්න. ආධාරය නම් සම්පූර්ණේ 15. දැන් අද 18 අපිට එන්නුන්නේ නැහැ. ඊයේ පෙරේද අපි පොඩි වැඩ ටිකක් කර හිටියේ. අපි උඩහටම ගිහිල්ලා සෙට් වෙමු. දැනට මං ආවා. අපි දැන් ස්පීඩ් එක හදා ගන්න ඕනේ. අද අපේ මේ වැඩේට අලුතෙන් යාළුවෝ දෙන්න සෙට් වුණා අපේ ගමේමයි මේ තිබුණද මේ අපි මේක මේ යටින් හිල් කරන්න ඕනේ මේ මෙන්න මේ පොට්ටේ වතුර පිරුණාන් පස්සේ ඩෙන්ගු බෝ වෙන්න පුළුවන්. හරිද? අප්පට ඉතින් නම් විදගත්තා. දැන් නම් වතුර මේෙන් බහින මේ හිල් වලින් අනේ මේක වැඩි මගනේ ලෙන්න ඒකයි ඉලව් කම මොමල්ලගෙන ඒක අඩියට කරක් තියෙනවා අල්ල එළු කරන්නේ ඔව් අර දාන්න බගියලා අයිස් නැද්ද? ආරන්තිය. ඒ කියන්නේ අපිට 10කට දිරුවා. යමයි. අන්න අපි ඕපන් කරන්න කලින් අපි අයිස් එක ඩිංගට ඕපන් කරලා කට්ටිය. මේක වල දැන් පයින් හදන්නේ SMD සුමුදු සත්ලක අවසානයි. ආධාරයෙන් සාධාරණයක් කරලා තියෙන්නේ. අනිත් එක අතන දැස්සුත් දෙනවා. අපි හදට අපි යනවා.